හෙලෝ ළමයි කුස්සියෙන් ඉංග්‍රීසි කතා කරන්න පටන් ගමුද. ඉතින් මේ වීඩියෝ එකෙන් කිචන් එකේදී අපිට අවශ්‍ය වෙන ඉංග්‍රීසි sentences and patterns කිහිපයක් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එක අවසානයේදී කිචන් එකේදී අවශ්‍ය වෙන වචන vocabulary list එකක්ම ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. කෑම නරක් කළා. The food has gone bad. මේ කෑම නරක් කළා. This food is spoiled. කිරි අඹුල් වෙලා. The milk has gone sour. බත් එක නරක ගඳක් එනවා. The rice smells bad. මම හිතන්නේ මේ කරි එක නරක් කළා. I think this curry has gone bad. ඒ කෑම කන්න එපා. ඒක නරක් වෙලා. Don't eat that food. It's spoiled. නරක් වුණ කෑම ඉවත දාන්න. Throw away the spoiled food. කෑම තවමත් නැවුම්ද කියලා බලන්න. Check whether the food is still fresh. මේ මස් එක නැවුම් නැහැ. This meat doesn't smell fresh. මාළු නරක් වෙලා. The fish has gone bad. මේ එළවලු කුණු වෙලා. These vegetables are rotten. පාන් වල පුස් බැදිලා. There is mold on the bread. පුස් බැදුණු කෑම කන්න එපා. Don't eat moldy food. බිත්තර තවදුරටත් නැවුම් නැහැ. The eggs are no longer fresh. මේ පළතුරු හොඳටම ඉදිලා. This fruit is overripe. කෙසෙල් ගෙඩි කුණු වෙලා. The bananas are rotten. මේ කෑම අමුතු රසයි. This food tastes strange. කරි එකෙන් අමුතු ගඳක් එනවා. The curry smells bad. මට හිතෙන්නේ කෑම පරණ වෙලා. I think the food is stale. මේ කෑම කොච්චර කාලයක් ෆ්‍රිජ් එකේ තිබුණාද? How long has this food been in the fridge? ඉතුරු කෑම ෆ්‍රිජ් එකට දාන්න. Put the leftovers in the fridge. කෑම වහන්නේ නැතුව තියන්න එපා. Don't leave the food uncovered. කෑම හොඳට වහන්න. Cover the food properly. කෑම වාතය ඇතුළු නොවන බඳුනක තියාගන්න. Keep the food in an airtight container. එළවලු ශීතකරණයට දාන්න. Put the vegetables in the refrigerator. ෆ්‍රිජ් එක පිරීලා. The fridge is full. ෆ්‍රිජ් එකේ කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. There is nothing left in the fridge. අපි ෆ්‍රිජ් එක පිරිසිදු කරන්න ඕනේ. We need to clean the fridge. කල්ලිකුත්තුමේ දිනය බලන්න. Check the expiry date. මේ කෑම කල්ලිකුත් වෙලා. This food has expired. කල්ලිකුත්තුන අමුද්‍රව්‍ය භාවිතා කරන්න එපා. Don't use expired ingredients. තෙල් නරක් වුණු ගඳක් එනවා. The oil smells rancid. මේ පාන් පරණ වෙලා. This bread is stale. අපි මේක ඉවත දාන්න ඕනේ. නැත්නම් විසි කරන්න ඕනේ. We should throw this away. මේක තවමත් කන්න ආරක්ෂිතද? Is this still safe to eat? ඒක නැවුම් වගේ පේන්නේ නැහැ. It doesn't look fresh. ඒකෙන් හරිම නරක ගඳක් එනවා. It smells terrible. කෑමවල පාට වෙනස් වෙලා. The food's color has changed. මාස් එක කළු පාටට හැරිලා. The meat has turned dark. උයන්න කලින් අත් සෝදන්න. Wash your hands before cooking. එළවලු හොඳින් සෝදන්න. Wash the vegetables thoroughly. එළවලු කුඩා කැබලි වලට කපන්න. Cut the vegetables into small pieces. ලූණු සිහින්න කපන්න. Chop the onions finely. ලුණු ටිකක් දාන්න. Add some salt. කෑම ලෑස්ති. The food is ready. කෑම එක ගොඩක් සැරයි. The food is too spicy. පරිස්සමෙන් තාච්චිය රස්නෙයි. Be careful, the pan is hot. ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන්නේ හැම තිස්සෙම ග්‍රැමර් ફોකස් කරන එක නෙවෙයි. ඒ නිසා මෙන්න මේ වගේ එක එක සිටුේෂන්ස් වලදී අපිට අවශ්‍ය වෙන sentences pattern වචන ඉගෙන ගන්න try කරන්න. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් ඉගෙන ගත්ත phrases වගේම ඔයත් අලුතින් වාක්‍ය නිර්මාණය කරන්න පුරුදු වෙන්න. මේ වගේ වීඩියෝස් ඕනේ නම් අපිත් එක්කම ඉන්න. See you in the next episode.